අද වීඩියෝවෙන් කතා කරන්නේ ලේ පිළිකා පාඩමේ අවසාන පිළිකා වර්ගය වන මයලෝමා ගැන. ඔයාලා මගේ වීඩියෝවන් පිළිවෙලට බලලා තියෙනවා නම් මම මීට කලින් කියලා තියෙනවා ප්‍රධාන ලේ පිළිකා වර්ග 3ක් තියෙනවා. ලියුකේමියා, ලිම්ෆෝමා සහ මයලෝමා කියලා. මේකෙන් ලියුකේමියා සහ ලිම්ෆෝමා ගැන මම විස්තරාත්මක වීඩියෝවන් රාශියක් මීට කලින් කරලා තියෙනවා. ඉතින් ඔයාලා මගේ YouTube channel එකේ blood cancer කියන playlist එකට ගියා නම් ඔයාට ඒ වීඩියෝවන් සියල්ලම පිළිවෙලට බලා ගන්න පුළුවන්. ඉතින් ලේ පිළිකා රෝගීන්ට ප්‍රයෝජනවත් වෙන කරුණු රාශියක් මම මේ වීඩියෝ වල සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔයාලා දන්න ලේ පිළිකා රෝගීන් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම එයාලව මේ වීඩියෝවන් පිළිබඳව දැනුවත් කරන්න. මයලෝමා කියන එක ඇටමිදුළු ඇතුලේ ඇතිවෙන ලේ පිළිකා වර්ගයක්. ඉතින් මේ මයලෝමා කියන එක ඇති වෙන්නේ ඇටමිදුළු ඇතුලේ තියෙන ප්ලාස්මා සෛල කියන සුදුරුදුරාණු සෛලවල ඇතිවෙන ජාන විකෘති වීමක් නිසා. බොහෝ වෙලාවට මේ මයලෝමා කියන එක ඇටමිදුළු ඇතුලේ එක එක තැන්වල එකපාරම ඇති වෙනවා. ඉතින් ඒ නිසා අපි මේක මල්ටිපල් මයලෝමා කියලා තමයි හඳුන්වන්නේ. නිරෝගී ප්ලාස්මා සෛලයක කාර්යභාරය තමයි එයා ප්‍රතිදේහ නිපදවනවා අපේ ශරීරය ආසාදන වලින් ආරක්ෂා කරන්න. ඉතින් මේ ප්ලාස්මා සෛලයක ජාන විකෘති වීමක් සිදු වෙලා එයා පිළිකාවක් බවට පත් වුනාම අපි ඒක මයලෝමා සෛලයක් කියලා හඳුන්වනවා. ඉතින් මේ මයලෝමා සෛල වලින් නිපදවන ප්‍රතිදේහ මම අර කලින් කිව්වා වගේ අපේ ශරීරය ආසාදන වලින් ආරක්ෂා කරන්නේ නැහැ. ඒ වෙනුවට එයා කරන්නේ ඒක පිළිකාවක් බවට පත් වෙලා ශරීරය පුරාම පැතිරෙන්න පටන් ගන්නවා. ප්ලාස්මා සෛල වලින් නිපදවන ප්‍රෝටීන අපි ඉමියුනෝග්ලොබින් කියලා කියනවා. මේ ඉමියුනෝග්ලොබින් වල ව්‍යුහය ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මේකේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. හෙවි චේන් සහ ලයිට් චේන් කියලා. මේකේ හෙවි චේන් එක යටතේ ඔයාලට මෙන්න මේ කියන ප්‍රතිදේහ වර්ග ටික බලා ගන්න පුළුවන්. ඊළඟට ලයිට් චේන් එකේ කැපා සහ ලැම්ඩා කියන අගයන් බලා ගන්න පුළුවන්. ඉතින් මම මේක ඔයාලට කියන්නේ මේ මයලෝමා තියෙන රෝගීන්ගේ ලැබ් රිපෝට් එක ගත්තාම හැම වෙලේම ඔයාලට මේ ලයිට් චේන් කියන අගයන් බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ අගයන් වලින් තමයි වෛද්‍යවරුන් ඔයාගේ මයලෝමා එක ගැන වැඩිදුර විස්තර ලබා ගන්නේ. ඉතින් මයලෝමා සෛල වලින් මේ කියන අසාමාන්‍ය ඉමියුනෝග්ලොබින් විශාල ප්‍රමාණයක් නිපදවන්න පටන් ගන්නවා. මෙන්න මේ අසාමාන්‍ය ඉමියුනෝග්ලොබින් වලට තමයි අපි M ප්‍රෝටීන් එහෙම නැත්නම් M ස්පයික් එකක් කියලා කියන්නේ. ඔයාලා දැනගන්න ඕන ඊළඟ කාරණාව තමයි මේ ඇක්ටිව් මයලෝමා කියන ලේ පිළිකාවක් හැදෙන්න කලින් අදියර දෙකක් තියෙනවා. මේ අදියර දෙක පිළිකාවක් නෙමෙයි. නමුත් මේ අදියර දෙකෙන් එකක් හෝ දෙකම තියෙන එක ඒක මයලෝමා එකක් බවට පරිවර්තනය වීමේ සම්භාවිතාවය වැඩි කරනවා. පළවෙනි එක තමයි M-ගස් කියලා කියන්නේ. මේකෙදි මම අර කලින් කියපු M ප්‍රෝටීන රුධිරයේ සාමාන්‍ය අගයට වඩා වැඩි අගයකින් තියෙනවා. ඉතින් මේක ඇත්තටම බහුලවම මිනිස්සු අතර දකින්න ලැබෙන රෝගී තත්ත්වයක්. නමුත් ඒක හරියට හඳුනාගන්නේ නැහැ. මේක පිළිකාවක් නෙමෙයි සාමාන්‍ය රෝගී තත්ත්වයක්. ඉතින් මේ M-ගස් තියෙන අයගෙන් 20%ක වගේ ප්‍රතිශතයකට තමයි මේ M-ගස් එක මයලෝමා පිළිකාවක් බවට පරිවර්තනය වෙන්නේ. ඉතින් මෙන්න මේ තත්ත්වයේ තියෙන රෝගීන්ව අවුරුද්දකට කිහිප වතාවක්ම ලේ පරීක්ෂා කරලා බලනවා එයාලගේ M ප්‍රෝටීන වල සෑහෙන ලොකු වෙනසක් වෙනවද කියලා. ඊළඟට දෙවෙනි අදියර තමයි ස්මෝල්ඩරින් මයලෝමා කියලා කියන්නේ. මේක අර මම කලින් කියපු M-ගස් තියෙන තත්ත්වයේ ඇක්ටිව් මයලෝමා කියන තත්ත්වයේ දෙක මැද තමයි මේක තියෙන්නේ. ඒ කියන්නේ M-ගස් වලට වැඩිය M ප්‍රෝටීන ප්‍රමාණයක් ලේ වල තියෙනවා. නමුත් ඇක්ටිව් මයලෝමා එකකට වැඩිය අඩු ප්‍රෝටීන ප්‍රමාණයක් තමයි මේ රෝගී තත්ත්වයේදී තියෙන්නේ. ඉතින් මෙයාලවත් අවුරුද්දකට කිහිප වතාවක්ම පරීක්ෂා කරලා බලනවා මේක ඇක්ටිව් මයලෝමා එකක් බවට පත් වෙනවද කියලා. එහෙනම් දැන් අපි මේ මයලෝමා වල පූර්ව රෝග ලක්ෂණ මොනවද කියලා බලමු. මේ මයලෝමා වල මුල් අදියර කිහිපයේ නම් කිසිම රෝග ලක්ෂණයක් පෙන්වුම් කරන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි මයලෝමා එකක් මුල් අදියර වලදී හඳුනා ගන්න එක අපහසු වෙන්නේ. පළවෙනි එක තමයි ඇනීමියා කියන එක. මේකෙදි අධික කායික විඩාව, ඊළඟට පොඩි වැඩක්වත් කරන්න බෑ, හතිය දැනෙනවා, ඊළඟට කරකැවිල්ල වගේ තියෙනවා. ඒ වගේම තමයි ලෙඩා හැම වෙලෙම සුදු මැලි වෙලා වගේ තමයි ඉන්නේ. ඊළඟට දෙවෙනි එක තමයි නියුට්‍රොපීනියා කියන එක. ඒකෙදි වෙන්නේ ඔයාගේ නියුට්‍රොෆිල් කියන සුදුරුදුරාණු ප්‍රමාණය ඊටාම අඩු වෙනවා.
මේ නිසාම හැම වෙලෙම ලෙඩට මොකක් හරි ලෙඩක් හැදෙනවා. උණ ගැනෙන එක, ඊළඟට සීතල දැනෙන එක, මේ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඊළඟ එක තමයි ත්‍රොම්බොසයිටෝපීනියා කියලා කියන්නේ. ඒ කියන්නේ ඔයාගේ රුධිර පට්ටිකා ප්‍රමාණය අඩු වෙනවා. මේ නිසා ඔයා හරි ඉක්මනට තුවාල වෙනවා. ඊළඟට පොඩි කැපුමක් ඇති වුණත් ඔයා සෑහෙන වෙලාවක් යනකම්ම රුධිරය වහනය වීම සිදු වෙනවා. ඒ වගේම තමයි ඔයාගේ නහයෙන් ලේ ගැලීම වගේ දේවල් සිදු වෙන්න පුළුවන්. ඊළඟ එක තමයි ඔයාට අස්ථි රෝග හැදෙන එක. ඒ කියන්නේ අස්ථි වලින් අධික වේදනාවක් දැනෙන එක, ඒ වගේම අස්ථි බිඳීමට ලක් වෙන එකත් ඇති වෙන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි ඔයාගේ රුධිරයේ කැල්සියම් ප්‍රමාණය වැඩි වෙන එක. මෙන්න මේ නිසා ඔයාට හැම වෙලෙම මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය ඇති වෙන්න පුළුවන්. ඊළඟට අධික වතුර තිබහ දැනෙන එක, ඊළඟට කැම අරුචිය, ඔක්කාරය, වමනය, මෙන්න මේ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි ඔයාට හයිපර් විස්කෝසිටි සින්ඩ්‍රෝම් කියන රෝගී තත්ත්වයේ තියෙනවා නම් අන්න ඒකත් මේ පිළිකාවේ පූර්ව රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන්. හයිපර් විස්කෝසිටි සින්ඩ්‍රෝම් කියලා කියන්නේ මම අර කලින් කියපු M ප්‍රෝටීන ප්‍රමාණය ශරීරයේ රුධිරයේ වැඩි වුණාම ඒ නිසා ඔයාගේ රුධිරයේ ඝනත්වය වැඩි වෙන්න ගන්නවා. ඉතින් මෙන්න මේ වගේ තත්ත්වයක් තිබුණාම ඔයාට අධික කායික විඩාව, ඊළඟට කරකැවිල්ල, ඒ වගේම ඇස්වල ගැටලුත් ඇති වෙන්න පුළුවන්. ඊළඟට ඔයාට වකුගඩු වල ගැටලු තියෙනවා නම් අන්න ඒකත් මේ පිළිකාවක පූර්ව රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔයාට මුත්‍රා කිරීමේ අපහසුතාව තියෙන එක, ඒ වගේම තමයි ඔයාගේ කකුල් ඉදිමීමට ලක් වෙන එකත් මේ වගේ තත්ත්වයකදී ඇති වෙන්න පුළුවන්. ඊළඟට ඔයාට එකපාරටම ඇති වෙන අධික කොන්ද කැක්කුම, ඊළඟට මස්පිඩු දුර්වල වීම සහ මස්පිඩු හිරිවැටීමට ලක් වෙලා වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. හරි, දැන් අපි මේ පිළිකාව හරියටම හඳුනාගන්නේ කොහොමද කියලා බලමු. ඉතින් ඔයාට මේ වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් ඔයාට පුළුවන් වෛද්‍යවරයෙකු මුණ ගැහෙන්න. වෛද්‍යවරයා විසින් මුලින්ම ඔයාගේ සම්පූර්ණ රෝග ඉතිහාසය, පෞල් ඉතිහාසය, මේ වගේ දේවල් හැම එකක්ම සාකච්ඡා කරලා වෛද්‍යවරයා මුලින්ම ඔයාව භෞතිකවත් පරීක්ෂා කරලා බලනවා. ඊට පස්සේ ඔයාට බ්ලඩ් ටෙස්ට් රාශියකට මුහුණ දෙන්න සිදු වෙනවා. මේකෙදි විශේෂයෙන්ම ඔයාගේ බ්ලඩ් කවුන්ට් එක බලනවා, ඊළඟට ඔයාගේ ඉමුනෝග්ලොබින් ප්‍රමාණය බලනවා, ඒ වගේම තමයි ඔයාගේ වකුගඩු පරීක්ෂා කරලා බලනවා. මේකෙදි බ්ලඩ් ටෙස්ට් වලට අමතරව ඔයාට පැය 24ක මුත්‍රා පරීක්ෂණයකට මුහුණ දෙන්න සිදු වෙනවා. ඊට පස්සේ අවශ්‍ය නම් ඔයාට බෝන් මැරෝ ඇස්පිරේෂන් එකයි ඇටමිදුළු වල බයොප්සි එකකුත් කරන්න සිද්ධ වෙනවා. ඒකට පස්සේ බයෝමාකර් ටෙස්ටිං ටික කරනවා. ඒ කියන්නේ මේ රෝගයට අදාළ හැම ජාන පරීක්ෂණයක්ම කරලා බලනවා. ඒකටත් පස්සේ ස්කෑන් වර්ග ටික, CT ස්කෑන් ටික, PET ස්කෑන් ටික, ඊළඟට MRI ස්කෑන්, මේ වගේ ස්කෑන් වර්ග කිහිපයකටත් ඔයාට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ හැම දෙයක්ම කරලා ඉවර වුණාට පස්සේ තමයි මේ මයලෝමා එක හරියටම තහවුරු කරගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට අපි මයලෝමා පිළිකාව ස්ටේජ් වලට වෙන් කරන්නේ කොහොමද කියලා බලමු. මේක ස්ටේජ් වලට වෙන් කරන්නේ හරිම අමුතු ක්‍රමයකට. නමුත් මේක ස්ටේජ් වලට වෙන් කරද්දී ප්‍රධාන කරුණු 5ක් සලකා බලනවා. පළවෙනි එක තමයි රුධිරයේ තියෙන හිමොග්ලොබින් ප්‍රමාණය, දෙවෙනි එක රුධිරයේ තියෙන කැල්සියම් ප්‍රමාණය, තුන්වෙනි එක තමයි රුධිරයේ වගේම මුත්‍රාවල තියෙන M ප්‍රෝටීන ප්‍රමාණය. හතරවෙනි එක තමයි ඔයාගේ අස්ථිවල තියෙන සංකූලතා මොනවද කියන එක. ඒ වගේම පස්වෙනි එක තමයි ඔයාගේ වකුගඩු වල තියෙන සංකූලතා මොනවද කියන එක. ඉතින් මෙන්න මේ කරුණු පහම සලකා බලලා තමයි ස්ටේජ් වලට වෙන් කරන එක කරන්නේ. මයලෝමා එක ස්ටේජ් වලට වෙන් කරන විදිය ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ලබන සතියේ වීඩියෝවෙන් මම මේ මයලෝමා වලට කරන ප්‍රතිකාර සහ ඒවායෙන් නැතිවන අතුරු ආබාධ ගැන කතා කරනවා. එහෙනම් අපි ලබන සතියේ තවත් වීඩියෝවකින් හමු වෙමු.